සුබ දවසක් හැමෝටම. මේකත් දාන්න හිතුවේ ගොඩක් මගේ හැමෝම හර ප්‍රශ්නයක්. ඒ කියන්නේ සමහර කට්ටිය එයා කට්ටියගේ තියෙන ප්‍රශ්නවලදී සමහර කට්ටියගේ තියෙන දුකේදී හැමෝම පිට වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය ගොඩක් ඇත්තටම බිසි කට්ටිය ඉන්නනේ හැමදේම හැම ලෝකෙම හැම වෙලාවෙම ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි කට්ටිය ඉන්නවා. කියන්නේ යාළුවා වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, හැම ප්‍රශ්නෙම ඒ කට්ටිය උත්තරයක් නැහැ. ඇත්තම කිව්වොත් හැම දෙයකම ඒක සමහර දේවල් තියෙන්න පුළුවන් 90ක් 99ක් සමහර ප්‍රශ්න උත්තර නැහැ. ඒ වගේම තමයි අනික් අය වෙනුවෙන් ඒ අවස්ථාවට අනුව ඉන්න කෙනෙක් නැහැ. එතකොට අරයා දුකින් වගේම එයා චුට්ටක් අසීරුම වෙලා එයා ඒ තියෙන මයින්ඩ් එකෙන් චුට්ටක් මේ ඩවුන් වෙනවා. එතකොට එයාට පිටරට සරණක් වෙන්න කෙනෙක් නැහැ. එතකොට එයා චුට්ටක් ඒ දේ පොඩ්ඩක් බැලන්ස් කරන්න අමාරු වෙනවා. එතකොට මේ ඇත්ත මේක චුට්ටක් කර දුකේ දෙන සිද්ධියක් කවුරුත් නැහැ කියන එක. ඒ කියන්නේ එයාගේ ලෝකෙට එයාගේ ප්‍රශ්නේ අහන්න කවුරු නැහැ. තමන් අහන්න කවුරුත් නැහැ. එතකොට තමයි මේක දේ වෙන්නේ. මං හොඳම උදාහරණයක් කියන මං දවසක් කවුන්සිල් එකක් කරපු එකදී තව පාරක් යාමට කතා කරනවා. මේක තව සිද්ධියක් තියෙනවා. ඒක මං කියන්නේ මං දෙවෙනි දවසේ මං හිටියේ මගේ වැඩ ෂූට් එක මං හිටියේ. එතකොට මට යාට කතා කරන්න බැහැ. මං ඒත් ආන්සර් කරලා මගේ යන වැඩේ ගැන යාට වොයිස් එක ගැන හින්දා මං තිබ්බා. මට මෙසේජ් දාලා දෙනවා. හරි මම පස්සේ ගන්නම් හවස කියලා. ඒ වුණාට එයා රිකවරි වෙලා නැහැ. එයාගේ මයින්ඩ් එක රිවයිව් වෙලා නැහැ. එයා ඉන්න සිටුේෂන් එක දුකින්ම එයා හිටියේ. පස්සේ ආරංචි වෙනවා. හවස මං කෝල් ගත්තාට පස්සේ ඒ ෆෝන් එක ආන්සර් ගන්න වෙන කෙනෙක් මට දවස් කිහිපෙන් මෙයා එනවා හොස්පිටල් ගියා කියලා. ඒ කියන්නේ එයා තියෙන සිටුේෂන් එකත් එක්ක යාට අමාරු වෙලා හොස්පිටල් ගිහිල්ලා. කොහොම හරි මම මේකෙන් කියන්න උත්සාහ කරේ තමන්ගේ යාළුවා වෙන්න පුළුවන්, නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්, දන්න අඳුර නොවෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවවලදී එයාට ප්‍රයෝජනයක් වෙන්න. එයා කියන දේ අහන් ඉන්න, එයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනකම්. මොකද ඔයා අහන් ඉන්න දේ විතරක් වෙන්න පුළුවන් එයාගේ මයින්ඩ් රිලැක්ස් වෙන එක. නැත්තම් එයාට ඒක ලොකුවටම මයින්ඩ් එකට බලපාන. සාමාන්‍ය විදිහෙන් නෙවෙයි බොහෝ තරම් ගොඩක්ම ඩැමේජ් කරන්න පුළුවන් එයාගේ මනස. නැත්තම් එයාට මේ රිකවරි වෙන්න විදියක් නැහැ ඇත්තටම. රිකවරි වෙන්න විදිය යාව අහන් ඉන්න එක තමයි සරලම දේ. ගොඩක් කිව්වොත් ඇත්තටම මම කොතනකවත් කියලා නැහැ මම ප්‍රොෆෙෂනල් කවුන්සිල් කරනවා කියලා. ගොඩක්ම තියෙන සමාජයේ ප්‍රශ්න රිලැක්ස් කරන එකම. ඉතින් ගිහින් එන්න මම ටෝක් කිව්වත් සුබ දවසක් ඔයාලට.